හායි සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. අදත් ඔයාලට වීඩියෝ එකක් විදිහට අරන් එන්නේ පොල් එළිවල කහට යවන විදිහ. මේ මම කරන විදිහ තමයි ඔයාලට වීඩියෝ එකක් විදිහට අරගෙන එන්නේ. ඉතින් මම කරන්නේ කපාගත්ත පොල් එළි මෙන්න මේ විදිහට වතුර එක්කට දාලා තියෙනවා. ඉතින් මෙහෙම වතුර එක්කට දාලා දවස් 4ක් මම දිනපතා වතුර අයින් කරනවා උදේට දිනපතා මේ වගේ වතුර අයින් කරනවා. අයින් කළා තමයි ඔයාලට දැන් මේ අද පළවෙනි දවසේනේ. ඊට පස්සේ මෙහෙම මම 4 වෙනි දවසේ වතුර අයින් කරනවා. මේ එතකොට හොඳින් මේ වගේ කහට අයින් වෙනවා. ඉතින් ඔයාලත් කඩෙන් ගත්තත් කොහෙන් ගත්තත් ගෙදර හැදුවත් අනිවාර්යෙන් මේ වගේ කහට ඉවත් කරන්න. එතකොට පැලවලට ගොඩාක් ලෙඩ රෝග අඩුයි. ඉතින් එතකොට කහට තියෙනකොට මුල් කුණු වෙනවා ඒව මේවා ගොඩාක් ලෙඩ එනවා. අනිත් එක තමයි දැන් ගෙදර පොල් එළි කපා ගන්න ගොඩාක් අයට මේ හරියටම වේලිලා තියෙන පොල් එළිනේ අපි මේවට ගන්නෙ. මම කරන්නේ මෙන්න මේ විදියට හොඳින් වේලිච්ච පොල් එළි වෙනම බේසන් එකට දාලා වතුර එකකට බරක් පටවලා තියෙනවා. එතකොට මේක පෙඟෙනවනේ කපන්න ලේසියි අපිට. පහුවදාට මේකේ වතුර ටික අයින් කරලා අපිට පුළුවන් මේක කපා ගන්න පොඩි තීරු වලට ඉරලා අපිට අවශ්‍ය ගානට මේක මෙන්න මේ විදිහට කපන්න පුළුවන්. බලන්න දැන් ඔයාලා දකින්නේ මේ දෙවෙනි දවසේ හොඳින් වතුර ටිකට කහට ගතිය එකතු වෙලා තියෙනවා. ඔයාලට පේනවද? බලන්නකෝ. දැන් මේක අපි පෙරලා ආයෙත් මේකට වතුර එකක් දාලා තියන්න ඕනේ. මේ ඔයාලට තව පුළුවන් මේකට වතුර දාන්න කලින් හොඳට සෝදලා මේකට ආයෙ වතුර දාපුවාම දාන එකත් හොඳයි. අනිත් එක තමයි යාළුවනේ කොච්චර මේ පෙර අපි ආදරෙන් බලාගත්තත් වැඩක් නැහැ. ඔයාලා ටැප් ලයින් වල එන වතුරනේ. ඉතින් අපි පාවිච්චි කරන්නේ හැමෝටම ලිං වතුර නැහැනේ. ඉතින් ටැප් ලයින් වල අපිට එන වතුර ක්ලෝරින් දාලානේ එන්නේ. ඉතින් මේ තනිකරම ක්ලෝරින් එන වතුර කොයිම වෙලාවකවත් කෙලින්ම පැලේටම දාන්න එපා. පැය 48ක්වත් ක්ලෝරින් සැර යන්න වෙනම වතුර එකතු කරලා ඒ පැය 48කට පස්සෙවත් පැලවලට වතුර දාන්න. මොකද තව දෙයක් තමයි දැන් මෙහෙම දවස් 4ක් විතර හදිසි කෙනෙක් ඉන්නවා නම් දැන් පැලේ හදාගන්න ඊනට පොල් එළි ටික හදාගන්න ඕනේ මාධ්‍ය ටික. ඉතින් ඔයාලට හදිසි කෙනෙක් ඉන්නවා නම් පොල් එළි ටික කපලා ඔයාලට මේක මේ උණු වතුරෙන් හොඳට තම්බලා ගන්න පුළුවන්. එතකොට මේකේ කාඩ ටික හොඳින් ඉවත් වෙනවා. දැන් මේ බලන්න ඔයාලා මේ දකින්නේ මේ 4 වෙනි දවසේ. එතකොට හොඳින්ම කහට ඉවත් වෙලා තියෙන්නේ මේ වගේ. දැන් ඔයාලට කහට ඉවත් වුණාම හොයා ගන්න පුළුවන් පොල් එළි කෑල්ල මිරිකලා බලනකොට ඒකෙන් සුදු පාට වතුර විතරයි එන්න ඕනේ. කහට ගතිය එනවා නම් ඒකේ කහට තාම ඉවත් වෙලා මදි. එතකොට දැන් මේ පොල් එළි මම කරන්නේ දැන් මේම තම්බලා හරි මෙහෙම වතුර දාලා හරි ගත්තා. කොන්ඩිස් ටිකක් දාලා ටික වෙලාවක් තියලා මම මේක හොඳින් අවුවේ වේලා ගන්නවා. එතකොට අපිට ඕන වෙලාවට මේවා පාවිච්චියට ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න. එහෙනම් ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න.